හලෝ අපි ආවා. අතුල් වෙන කලින් බැලුවද මේ හරියටම ඒ හෝටලේ නම මොකද කියලා? ඔව්. එයාට කතා කරා ඉස්සරහා ඉඳන් ඊට පස්සේ එයාගේ අර ෆ්‍රන්ට් එකේ හිටපු ටිකක් වයසක අංකල් කෙනෙක් වගේ කෙනෙකුට කතා කරා. ඊට පස්සේ උඩම ආවා. උඩම රූම් එකට. ලස්සනයි දෙවිය බලනකොට. ඔව් ඒ ලස්සනයි. නම්බර් 3 කොරිඩෝරේ කරිඩෝ එකක් තියෙනවා පොඩි. මොකද? කරිඩෝ එකක් තියෙනවා පොඩි. එළිය පැත්තට? ආ තියෙනවා. බීච් එක පැත්තට. ඒ කොරිඩෝ එකේ හැම කාමරේටම එක කොරිඩෝ එකක් නෑ. නෑ. අපිට විතරයි කනෙක්ට් වෙන්නේ. එහෙනම් මේ දවල්ට ලන්ච් ඕඩර් කරලා ගන්න. හරි. ඔතන මම හිතන්නේ මේ දෙකක් ඕඩර් කරන්න ඕනේ නැහැ. එකක් ඕඩර් කරාම දෙන්නෙකුට නෙවෙයි තුන්දෙනෙකුට ලොකු ලන්ච් එකක් තියෙන නිසා එකක් ඕඩර් කරලා මදි නම් දෙකක් කියලා. තව එකක් ගෙන්න ගන්න. හා. හරිද? මේ අපි පහල හිටියට කමක් නැහැනේ. ඈ? පහල හිටියට කමක් නැහැනේ. ඕන තැනක ඉන්න මම කියලා තියෙන රිසර්ච් එකට අප්ලයි කරනවා. ඕකේ. ඕනනම් ඔය මොහොතෙත් ඇවිදින්න. බලාගෙන මේ වැඩි බැටර් පොප් මේවට යන්න එපා හොඳ. නෑ මම යන්නේ මේ පොඩියක් කෙනා නංගි ගියොත් තමයි. ඊට පස්සේ ඇවිදලා දැන් දවල්ට කාලා ඉන්න හවස 2:00 විතරයි ඉල්ලා. මේ තව එකක්. මම දැන් ඔතෙන් යනෝනේ මේ මගේ ඇත්තටම NGO වැඩවලට එන අය එනවා. ඒගොල්ලෝ ඒක නවතිනවා. ඒක නිසා තමයි මම බය නැතුව ඔතන කිව්වේ. ඒතකොට ඒගොල්ලෝ සැකයක් හිතෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් දැන් ඔය ෆැමිලි ප්ලෑනින් එකෙන් අපි කරන ප්‍රොජෙක්ට් වලට Center for Policy Alternative විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙන් කරන ඒවට ඊට පස්සේ පිටරටින් එන ෆොරිනර්ස් ලාවම උතන තමයි ඉන්නේ. ඕකේ. ඒකට ඒගොල්ලෝ ආවත් මම කියන්නේ මම කෑම වල බිල් එක මම කියලා. හරිද? මම කියනවා ඔය ණය ලික හරි බියර් හරි ඕඩර් කරොත් ඒ බිල් එක ඒගොල්ලෝ පේ කරයි කියලා. දැන් ඔයාලා මෙහෙමයි කරන්න ඕන. ඔයාලට දැන් ඔය ලන්ච් වලදී බියර් ගන්න එපා. අවශ්‍ය 2-3ට ඔයාලා බියර් ඔයා නිකමට ඒගොල්ලන්ගෙන් අහන්න. මම දන්නේ නැහැ ඒ කියන්නේ මීට කලින් ඉන්න ගෙස්ලා බියර් අරන් එනවද? උතන තියනවද කියලා දන්නේ නැහැ. ඔයාලට ඕන බියර් මේ ඔයා කියන්නේ තමතුමාට කියන්න එපා අපිට බියර් ඕන ඒ බිල් එක අපි ගෙවනවා මේ එහෙම කියලා මේ ඔයා කියන්නේ. ඒක අපිට මේ ඕගොල්ලන්ගේ බියර් ගන්න පුළුවන්ද කියලා අහන්න. බියර් හරි ඔයාලා එන හાર્ඩ් ලිකර් ඕන නම් ඒ ඕන දෙයක් ගන්න පුළුවන්ද කියලා අහන්න. හරිද? මේ බිල් එකේ සල්ලි මම ඒ සල්ලි වාරලා ගියත් එන්න ඔයාලා දෙන්නේ ඒගොල්ලන්. මොකද දන්නවද? නැත්තම් ලෙඩක් මම ඒ කියන්නේ මේ කියන්නේ ඒගොල්ලෝ දන්නවා සමාධි ෆවුන්ඩේෂන් එක ලිකර් බිල් ගෙවන්නේ නැහැ කියලා. ඕකේ. ඒ බිල් එක මම වෙනම ඕගොල්ලන්ට සල්ලි දෙන්නම්. ඔයාලා ඒක දෙන්න. හරි. ඔයාලා කියන්නේ ලිකර් ඕඩර් කරලා ගෙන්නුවට පස්සේ ඒ ලිකර් බිල් එක එවලෙම ගෙනත් දෙන්න කියලා. ඕකේ. ඔයාලට ඕන මොනවද බියර්ද හાર્ඩ් ලිකර්ද මොනවද ඔයාලා ඕඩර් කරන්නේ? මම ගන්නෑ මොකද බේබි මොනවද ඕනේ මේ ලිකර් හાર્ඩ් ලිකර් බියර් හાર્ඩ් ලිකර්ද බියර්ද ඕනේ? what කියන්නේ මොනවද ඕනේ බියර්? ඕකේ බියර් හොඳයිලු. ඒක හાર્ඩ් ලිකර් ඕන නම් යාට හાર્ඩ් ලිකර්. නෑ යාට රස්නේ නිසා බියර් හොඳයිලු. දැන් නෙමෙයි කියන ලංච් වලට නෙමෙයි කියන්නේ. මේ කොහොමද එයා කියන්නේ? ටිකක් හවසට එපා. නෑ එපා කියන්නේ. එපා කියලා කියන්නේ බියර් හොඳයි කියලා. ආරයිට් හරි. ඒක හවස 3-4 විතර ගෙන්නන්න. ඔයාට මොනවද? මම ඒක ඔයා මොන දෙයක්? එහෙනම් ඊට වඩා හොඳ නැද්ද ඔයා එන්නකොට ඩ්‍රයිවර්ට හරි කාට හරි කියලා ලිකර් බොටල් එකක් අරන් එන එක? මොනවද ගේනවා? ඔයා කැමති දෙයක්. දැන් ඒකට මේ වැඩේ රවුන්ඩ් වෙනවනේ. බෑග් එකට දාගෙන එන්න. ඒකේ පේන්නේ නෑ. හරියන්නේ. ඔයාලා ඕන දෙයක් ගෙන්න ගන්න හાર્ඩ් ඕන නම් හાર્ඩ් ගෙන්න ගන්න. ඔයා බියර් වලට එච්චර නැද්ද? බියර් ෆෑන් නෙමෙයිද? මෙහෙමයි කිව්වේ. දැන් ඔයා මොන ගැටි මොනවද? මම වයිට් ඒවා බොන්නේ ආස. ඒ කියන්නේ ජින් රම්. ඔයා බොන්නේ නැතිවද? නෑ. ඔය මමත් ඒක අවුලන්නේ නෑ. ඔය නංගිත් ඔයා මොන જાති ටික නංගිත් මොනවද? ඔව් බේබි. වොඩ්කා. ඕකේ ෆයින්. ඔයා යාළගෙන් අහන්න ඒක ගන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. හරි. ෆුල් බොටල් එකක් ඕනේ නෑනේ. ඕනේ නෑනේ. half of vodka නෑ. Oh god ඉන්නේ. නේ? half bottle නෑනේ vodka. කොයිද? තියනවද? තියනවලු. එහෙම නැත්තම් gin. නැත්තම් beer gin. මේ ඔයා මේ එයාලගෙන් අහන්නේ ඒ જાති ගන්න පුළුවන්ද කියලා. හරිද? එයාලා එකක්වත් ගන්න බෑ කිව්වොත් මට කියන්න. ඕකේ. හැබැයි ඔයා කියද්දිම කියන්නේ ඔයාට කියන්න එපා අපි ඒව ගෙන්න ගත්තා කියලා. හරිද?
ඇමතුමාගේ බිල් එකට ඒක දාන්නත් එපා කියලා. හරි. ඇමතුමාගේ නෙවෙයි සමාධි ෆවුන්ඩේෂන් බිල් එකට ඒක දාන්න එපා කියලා ඒක අපි වෙනම පේ කරනවා කියලා. හරි. හරි. එතකොට ඒ ටික විතරයිනේ. ඔයාලට මේ ටෙක්ස්ට් කරන්න කතා කර මේ WhatsApp වලින් මොනවද ඒගොල්ලෝ දෙන උත්තරේ කියලා. හරි. හරි. ලන්ච් ඕඩර් කරන්න දැන් කෝල් කරලා එතන ඒගොල්ලෝ කිව්වද කියන්න ඕන විදිය ලන්ච් වල. ඔව්. හරි. ලන්ච් ඕඩර් කරලා. ඔයාලට දෙන්න ඕන නිසා මම පස්සේ එකක් කියන්නම්. අපි එන්නම් 15ට කියලා. කියන්න මේ කියන්නම් ඒගොල්ලන්ට. ඕඩර් කරලා ඉන්න. ලන්ච් අරගෙනද? දැන් මම දැන් එක ෆන්ක්ෂන් එකක් ඉවර වෙලා ආවා. මම ආයෙ යනවා තව එකකට. ඒක තමයි මට ලන්ච් තියෙන්නේ. ඒකයි මම කිව්වේ මට ලන්ච් වලට ඔයගොල්ලෝ ටික සෙට් වෙන්න වෙන්නේ නැහැ. ඒක 2:30 වගේ වෙනකොට එනවා. ඕකේ. හරි. ඕකේ. මම නිකන් බීලා වෙරිවිලා වැටලා ඉන්නේ කතා කරනවත් නැති වෙන එක. ඒකයි මම කිව්වේ මම ආවට පස්සේ ඕන දෙයක්. අනේ මම එහෙම වෙන්නේ හරි ඉතින් අපි අද නත්තල සමරන්න. නත්තල සමරන්න ඕනේ. මට වන්න ඕනෙකට මං කියන්නම්. එතකොට මට වැටෙන්නම බීලා හයියෙන් බදාගෙන අඬලා දුක කියලා ඉන්න ඕනේ. දැන් එහෙම මූඩ් එකක් නැහැ. එහෙම මූඩ් එකක් දුක කියන දුකක් නෑ නේද? නෑ එහෙම නෙවෙයි. ඒ කියන්නේ මට පාළුවක් හිතුනොත් මට තනි හිතුනොත් වෙනස්කමක් දැනුණොත් එතකොට තමයි එහෙම කරන්නේ. දැන් එන වෙනස්කමක් කරන්න ඕන. මොකද ඒතකොට බදා ගන්න ඕනේ මම. ඉඳපස්ව ඒ ආව ගණන් ගන්න නැතුව ඉන්න ඕනේ. ඒකට ටක් ගාලා වෙනස්කමක් කරනවා. ඇත්තද? ඊයි Facebook එකට දුසිමක් විතර කව. මේ දැනුත් මම දාලා තියෙන්නේ බලන්නද? එනකොටත් එකක් දැම්මා. බලන්න. එහෙනම් මම අරගෙන කල් කරලා ටෙක්ස්ට් කරන්න. හරි. Okay, bye. Take care. Bye.